සිරිලක බාලදක්ෂ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන කොළඹටත් පොසොන් ජාතික බාලදක්ෂ පොසොන් කලාපය ජුනි මාස 28 හා 29 මාත් එක්ක ඉන්නවා මේ වෙලාවේ ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ ප්‍රධාන කොමසාරිස්තුමා නීතිඥ මනෝජ් නානායක මැතිතුමා. සර් සුබ පොසොන් කලාපයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද මේ ටිකේ ඔළුව වැඩ කරන්නේම ඒකට නේද? ඉතින් ලහි හැම දෙයකම සූදානම් වෙනවා. ජාතික පොසොන් කලාපය ගැන මොකද හිතෙන්නේ ඔබතුමාට පෞද්ගලිකව හිතුවා? ඇත්තට මේක දැන් ජාතික මට්ටමේ වැඩක් බවට මේක පරිවර්තනය වෙලා තියෙනවා. ඒකේ නමට හරියන වැඩක් සිද්ධ වෙමින් පවතිනවා. මේක කොළඹටත් පොසොන් කියන සංකල්පය යටතේ යන්නේ ජාතික බාලදක්ෂ පොසොන් කලාපය. මේක ජනාධිපති ලේකම් කාර්යාලය විශාල කැපකිරීමක් සහයෝගයක් අපිට ලබා දෙනවා. ඒ සහයෝගය මත රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන විශාල ප්‍රමාණයක් එක තමයි මේ වැඩේ අපි දැන් කරගෙන යන්නේ. ඒ නිසා මේක ඇත්තටම ඔබ කිව්වා වගේ මේක දැන් ජාතික මට්ටමේ වැඩක් වෙලා තියෙනවා. ඒ නිසා දැන් ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන විශාල ප්‍රමාණයක්. ඒ වගේම බාලදක්ෂ දිසා විශාල ප්‍රමාණයක් නියෝජනය කළ අපේ දරුවෝ පහන් කුඩු රැගෙන අවිලා තියෙනවා. ඒ නිසා දැන් මේ පොසොන් කලාපය තුළ ඔබට පහන් කුඩු 60කට ආසන්න ප්‍රමාණයක් නරඹන්න පුළුවන්. ඒකෙන් 20ක් තියෙන ආරායිත පහන් කුඩු. ඒක නැති දැවැන්ත ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සිහිපත් කරන පහන් කුඩු. ඊට අමතරව අඩි 30කට වැඩිය උස මිශ්‍රක පව්වක් තරණය කරන්න හැකි මිශ්‍රක පව්වක් තියෙනවා. මිහින්තලා වක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඒක කරන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්. නැගලා ඒ වෙනම තත්ත්වයක් ඒක බලන්න හැකියාව තියෙනවා. ඔබ දකිනවා මගේ පිටිපස්සෙන් තියෙන්නේ තොරන් රාජ්‍ය දැවැන්ත තොරණක්. ඒත් එක්කම භක්ති ගීත සංදර්ශන තියෙනවා. හෙට සවස් 7ට 9ට සහ රාත්‍රී 11ට හෙට වැඩසටහන් 3ක් එක දවසේ තියෙනවා. ඒක වැඩසටහන් 6ක්. ඒ කියන්නේ සර් 28 වෙනිදා 28 වෙනිදා ඉරිදා 28 වෙනිදා මේක අපි වසර 5ට ආරම්භ කරනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජ ජනරජයේ දරු අග්‍රාමාත්‍යතුමිය තමයි පොසොන් කලාපයේ විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා හැටියට සහභාගී වෙන්නේ. ඊට අමතරව තව අපේ ආරාධ්‍ය විශාල ප්‍රමාණයක් ඉන්නවා. එවැගේම 29 වෙනිදා කැබිනට් අමාත්‍යවර ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී වෙනවා. ඊට අමතරව ජනාධිපති ලේකම් ආචාර්ය කුමාරනායක මහතා ප්‍රධාන ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහභාගී වෙනවා. ඒත් සමගම ශ්‍රී ලංකා නීතිඥ සංගමේ ගරු සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ රජීව අමරසූරිය මහත්මයා සමග විශේෂ ආරාධිතයෙකුට සම්බන්ධ නියමිතයි. ඒ නිසා මේ සියලු දෙනාත් එක්ක මේ කටයුතු කරනවා. අපි හිතනවා ත්‍රිවිධ හමුදාපතිතුමන්ලා, ශ්‍රී ලංකාවේ පොලිසිය පොලිස්පතිතුමා ඇතුළු ආරාධිතයෝ ගණනාවක් මේ වැඩේට සම්බන්ධයි. බොහොම කාර්යබහුලයි අපි හැමෝම. ඒ අලුත් අත්දැකීමක් කොළඹට එකතු කරන්න හදන්නේ. අලුත් අත්දැකීම් එකතු කරන ගමන් මේ බලාපොරොත්තු වෙනවා බාලදක්ෂයන්ට අපි ආරාධනා කරනවා එන්න කියලා. නිලැඳුමෙන් આવත් ඔබට වටිනා සමරු පිළිණයක් ස්ටිකර් එකක් ඔබට ලැබෙනවා ඔබේ ලොක්පතේ අලවා ගැනීම සඳහා. මේ සඳහා ඔබ සියලු දෙනාට අපි ආරාධනා කරනවා මේ අලුත් අත්දැකීම විඳින්න. ඒක අපිටත් අලුත් අත්දැකීමක්. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයටත් අලුත් අත්දැකීමක්. කොළඹටත් මේක අලුත් අත්දැකීමක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමා ප්‍රධාන කොමසාරිස්තුමා වශයෙන් පත් වෙලා දැන් මාස 2 3ක් 4ක් ඇති. මාස 5ක් ඇතුළත කරන මේ දැවැන්ත වැඩසටහනක් මේක. දැවැන්ත වැඩසටහන කිව්වොත් හරි මම හිතන්නේ මේ ආරම්භයනේ. මේ ආරම්භය මේ වගේ වැඩ කීපයක් තියෙනවා. ලබන අවුරුද්දේ ජනවාරි අග පෙබරවාරි මුල වෙනකොට අපි ජාතික ජම්බුරියක් 11 වන ජාතික ජම්බුරියක් ලංකාවේ පවත්වන්න කටයුතු කරනවා. ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයට වසර 115ක් පිරීම නිමිත්තෙන් ඒක සුවිශේෂී සම්දිස්ථානයක් සහිතවන් කරන වැඩක් බවට අනිවාර්යයෙන් පත් වෙනවා. ඔබතුමන්ට බොහොම ස්තුතියි මේ දරු දැරියන් වෙනුවෙන් කරන මහඟු සේවාවට. ඔබ එකතු වෙන්න බාලදක්ෂයිනි ප්‍රදේශවාසීන් හැම කෙනෙකුටම අපි ආරාධනා කරනවා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මෙහෙවන ජාතික පොසොන් කලාපය සමග එකතු වෙන්න කියලා. සිරිලක බාලදක්ෂ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන කොළඹටත් පොසොන් ජාතික බාලදක්ෂ පොසොන් කලාපය ජුනි මාස 28 හා 29